සුබ දවසක් ඔයාලට වෙනදාගේ මදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද හදන්නේ ජෙලි පුඩින් එකක්. මේක හදාගන්න යන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරමයි. බත් කාලා කන්න අතුරුපසක් විදියට නැත්නම් උත්සවයකට, ඊතර අමුත්තන්න එන වෙලාවට උනත් හදලා දෙන්න පුළුවන් රසවත් පුඩින් එකක් මේක. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි ජෙලි එක හදාගමු. මම මේ භාජනයට ජෙලි පැකට් එක එකතු කරගන්නවා. මම අද ගත්තේ ඔරේන්ජ් රස ජෙලි පැකට් එකක්. ඔයාලා කැමති පාටක කැමති රසයෙන් ජෙලි පැකට් එකක් ගන්න පුළුවන්. මම මෙතනදී ගත්තේ ග්‍රෑම් 100 ජෙලි පැකට් එකක්. ජෙලි පැකට් එකේ කියලා තියෙන විදිහට උණු වතුර මිලිලීටර් 500ක් තමයි මම මෙතනදී එකතු කරගත්තේ. ජෙලි එක හොඳට දිය කරගෙන ජෙලි එක නිමුණට පස්සේ ශීතකරණයේ සාමාන්‍ය කොටසේ තියලා මේක සෙට් කරගන්න ඕන. මේ තියෙන්නේ මම සෙට් කරගත්ත ජෙලි එක. ඒක මම මේ විදිහට පොඩි කොටු කපා ගන්නවා. දැන් අපි මේ කොටු කපාගත්ත ජෙලි එකෙන් 4න් එකක් විතර අපි පුඩින් එක හදන්න යන භාජනයට දාගන්න ඕන. ඕලා ගන්න භාජනයට තෙල් හරි බටර් මාජරින් වගේ දෙයක් ගාලා සූදානම් කරලා ගන්න. දැන් මම ඉතුරු ජෙලි ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඒකට මම යෝගට් එකකුත් එකතු කරගෙන විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයාලට මේ වෙලාවේදී යෝගට් නැත්නම් පිටිකිරි දිය කරලා නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මම බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය මේ විදිහට පුඩින් එක සෙට් කරගන්න යන භාජනයට දාගන්නවා. ඊට පස්සේ මේක පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියලා හොඳට සෙට් කරගන්න. මේ තියෙන්නේ මම මේ විදිහට සෙට් කරගත්ත පුඩින් එක. පුඩින් එක වටේ චුට්ටක් බුරුල් කරගෙන මම මේක ප්ලේට් එකකට අනිත් පැත්ත හරව ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත පුඩින් එක. ඉතින් දැන් ඔයාලටත් මේ වගේ අඩු වියදමකින් රසම රස ලස්සන පුඩින් එකක් ගෙදරදීම හදලා බලන්න පුළුවන්. චූටි බබාලා එහෙම ඉන්නවා නම් ගොඩක් ආසාවෙන් කයි. අමුද්‍රව්‍ය දෙකක් විතර පාවිච්චි කරලා හදන නිසා අඩු වියදමකින් ඔයාලට මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හැදුවොත් අනිවාර්යයෙන්ම රස මටත් කියන්න. එහෙනම් අදත් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.